අමරකීර්ති අතුකොරළ මන්ත්‍රීවරයා ඝාතනයට ලක්වීම පිළිබඳ නඩු විභාගයේ ප්‍රතිඵලය දැන් හැමෝම දන්නවා. ඒ පිළිබඳව ඉල්ලීමක් තිබෙනවා ජනතා නැගිටීමට සහයෝගය දුන්නු පිරිස් අතරේ වැඩිකරුවන් වූ පිරිසට ජනාධිපති සමාවක් දිය යුතුයි කියලා. දැන් මමත් මූලික වශයෙන්ම මෙතෙන්දි මගේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන අදහස තමයි එවැනි ජනාධිපති සමාවක් දිය යුත්තේ ඇයි? දැන් මමත් ඒක වෙනුවෙන් පෙනී හිටිනවා. මමත් මගේ ඉල්ලීම තමයි එවැනි සමාවක් දිය යුතුයි ඒ පිරිස් වලට කියලා. අනිත් එක තමයි මේ මරණ දඬුවමට ලක් වෙච්ච අයගේ මේ මම වග කියන්න ඕනේ. මොකද ඒකට හේතුව මම මේ අර ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය කියලා ප්‍රකාශයක් කිරීම නිසා ඒක නිසා මම වග කියන්න ඕනේ කියලා මේකට. මං හිතනවා මම කොහොමත් වග කියන්න ඕනේ 12 දෙනා මරණ දඬුවම දීලා නැහැ. මරණ දඬුවම සාමාන්‍යයෙන් දෙන්නෙත් නැහැ නේ. කොහොම වුණත් අපි හිතමු මරණ දඬුවම දුන්නා කියලා එයාට. එහෙමනම් සහ ඒ മന്ത്രിවරයාගේ ඝාතනයට එහි වග කිය යුත්තේ මමත් කියන එක පැහැදිලි. මොකද ඒකට හේතුව තමයි මම ඒ ජනතා නැගිටීමට සහයෝගය දුන්නා. ජනතා නැගිටීම අනුමත කළා. ඒ ජනතා නැගිටීම තවමත් අනුමත කරනවා. ජනතා නැගිටීම වෙනුවෙන් පෙනී හිටපු අනුමත කරපු හැම කෙනෙක්ම මේකට වග කියන්න ඕනේ. කිසි කෙනෙකුට ඒ වගකීමෙන් ගැලවෙන්න හැකියාවක් නැහැ.